සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා සහසක් දුම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින් නිවි නිවි යන අරුමයකින්ද දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා ගෞරවයෙන් ආරාධනා කරන ලබනවා අපේ ආරාධනාව පිළිවෙලට වැඩම අවදාළ අමරපුර මහානිකායේ සතර කෝරළ මහදිසාවේ ප්‍රධාන සංඝනායක දෙමටෝඩුව ශ්‍රී වජිරවංශාරාමාධිපති बेलिगल बोधिराज महाविद्यालय विश्रामल विद्वालपति दंडिगम शासन आरक्षक फलमंडले हितप्पु करू लेखाधिकारी अवसराई नमकियानट मंडावल श्री शोभन नायक माहिपान मानसेट ओमत्म गौरवान्वितව මේ අවස්ථාවේදී දෙපානමද ආරාධනා කරනු ලබනවා පිරිස बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि मंगल शिला प्रतिष्ठापन सभाओं गौरव मामे अवस्थावेदी දෙපාරම ආරාධනා කරු ලබන්නේ අමරපුර මහානිකායේ සතර කෝරළ මහදිසාවේ ප්‍රධාන සංඝනායක දෙමටුරුව ශ්‍රී වජිරවංශාරාමාධිපති बेलिगल बोधिराज विद्यालय विश्रामल विद्वालपति दंडिगम शासन आरक्षक फलमंडले हितप्पु करू लेखाधिकारी अवसराई नमकियानट मंडावल श्री शोभन नायक हिमपान वහන්සේට එවැගේම වැඩම අවදාළ අපේ ආරාධනාවෙන් වැඩම අවදාළ අමරපුර මහානිකායේ අමරපුර පාර්ශ්වයේ අනුනායක सारिपुत्त विद्यापीठයේ विश्रामिक ज्येष्ठ कथिकाचार्य මෙත්මුනිගම මෙත්මුනි මහාවිහාරාධිපති අවසරයි නම කියන්නට නින්දානේ චන්දවිමල නායක මාහිමිපාන් වහන්සේලා දෙපා නැමද මේ අවස්ථාවේදී මම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනු ලබනවා මංගල ශිලා ප්‍රතිස්ථාපනයේ අවස්ථාව සඳහා අපහා සහ සම්බන්ධ වන ලෙස වහන්සේලා දෙනමට මම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී දෙපා නැමද ආරාධනා කරනු ලබනවා Sanritiko akaliko eipasiko panaiko pancantang veditambo vinnuiti supatipanno bhagavato
සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති එවං මේ සුතං ඒකං සමයං භගවා සාවන්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කම්පං 제තවනං ඕපාසෙන්त्वा යේන භගවා තේනුපසංගමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජපාසී බහුදේවා මනුස්සාච මංගලානි අචින්තයෝ ආඛංකමානසත්තානං බ්‍රෝහි මංගලමුත්තමං සේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගලමුත්තමං පතිරෝපදේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතාං ආත සම්මා පනිදිච ඒතං මංගලමුත්තමං බාහුසච්ඡං ච සිම්පං ච විනයෝ ච සුසික්ඛිතෝ සුභාසිතා ච යාවාචා ඒතං මංගලමුත්තමං මාතා පිතු උපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගලමුත්තමං දානං ච ධම්මචර්යාච ඥාතකානං ච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගලමුත්තමං ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝ ච ධම්මේසු ඒතං මංගලමුත්තමං ගාරවෝ ච වාතෝ ච සම්තොට්ටි ච කතං යුතා කාලේන ධම්ම ශ්‍රවණං ඒතං මංගලමුත්තමං
මංකංති ච සෝවචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡායේ තං මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචාරියාච ආර්ය සාචාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතං මංගල මුත්තමං පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කତ୍වාන සබ්බත්තම පරාජිතා සබ්බත්ත සත්තිං ගච්ඡන්ති තං තේ සංමංගල මුත්තමං යානි දබුතානි සමාගතානි බුම්මානි වායානි වන්තනික්කේ සම්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු බාසිතං තස්මයි භූතානි සමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරත්තෝ ච හරන්ති බලින් ගිලෙම් ඔබේ ගුණමෝදේ විනිම් ඔබේ දම්සාදේ වනිම් ඔබ පාදේ තිලොවග බුදු සමිනේ තිලොවග බුදු සමිනේ පූජා කරන අවස්ථාවේදී මම ප්‍රකාශ කර සිටියා මේ ස්ථානයේ මම වැඩි නිවාසයක් කරනවා කියලා. ඒ කටයුතු ආරම්භ කරලා කරගෙන යනකොට විවිධ බාධාවන් ඇති වුණා. මේ ඉදමට බලහත් අයගේ සහෝදරයෙක් ඇති වුණා. ඒ නිසා ඒවට දීප්තිමය කටයුතු කරන්න සිදු වෙන නිසා සහ මේකට අවශ්‍ය අවසරය ලබා ගන්න ඒ ප්ලෑන් එකලා ඒ කටයුතු කරගන්න වසර දෙකකට දීර්ඝ කාලයක් ගත වුණා. ඒ නිසා තමයි 2019 ඉඩම පූජා කරලා මේ දක්වා නවත්වාම ඒ කටයුතු කරගෙන යමින් අද දවසේ මේ මුල්ගල කියන්නේ කටයුතු සංවිධානය කළේ. ඒ නිසා පළමුවෙන්ම අවශ්‍යතාවය තිබුණා මේ ස්ථානයේ මේ කටයුතු කරගන්න ශක්තිමත් කණ්ඩායමක් එකතු කරගන්න. ඒ නිසා මම අපේ ප්‍රදේශයේ විවිධ සමාජ සේවාවන් වලින් පදාර්ථ සේවාවක් සිදු කරන අපේ විශාල පිරිසක් වැදගත් පිරිසක් මේ කටයුතු සඳහා මුල් කරගත්තා.
අපි අභිනව විශ්ව මහා විද්‍යාලයේ අපේ ආනන්ද මැතිතුමා ලේකම්තුමා හැටියට පත් කරගෙන ඒ වගේම කොළඹ අපේ පළාත් සභා හිටපු අධ්‍යක්ෂක දිනදා සුදීප සමරසිංහ මහත්මයා අපි උපසභාපතිවරයෙකුට පත් කරගෙන ඒ වගේම අපේ භාණ්ඩාගාරික හැටියට අපේ විවිධ සංගමයේ විවිධ සමාජ සේවාවන් පිළිබඳ විද්‍යාර්ථී මහත්මයා භාණ්ඩාගාරික හැටියට පත් කරගෙන ඒ වගේම අපේ කුරුත්තාපද සේවාවේ ලොකු වශයෙන් දෙවියන් ආනන්ද දාස මහත්මයා උපසභාපතිවරයෙකුට පත් කරගෙන ඒ වගේම අපේ වන්දපුරේ කරුණාකාරී වශයෙන් සේවය කරන මරුසිංහ මහත්මයා උපසභාපතිවරයෙකුට පත් කරගෙන ඒ වගේම අපේ වැඩිහිටි බල මණ්ඩලයේ නියෝජනය කරගෙන විදේශී මහත්මිය ඒකෙන් සාමාන්‍ය විධායක කාර්යක සමිතියට පත් කරගෙන ඒ වගේම ඉස්ලාමික රෙජිස්ට්‍රාර් අපේ ප්‍රේමතුංග රාජපති මහත්මයා ඒ වගේම අපේ දායක සභාවේ සභාපති කටයුතු කරන විනෝසේන මහත්මයා ඒ වගේම දායක සභාවේ ඒකාංගික කටයුතු කරන සිරුල් මහත්මයා ඒ වගේම වර්ණලතා මහත්මයා ත්‍යාග මහත්මයා සහ ඒ වගේම කේසි මහත්මයා දායක සභාවේ ශක්තිමත් කටයුතු කරගෙන මේ කටයුත්තට අද දින සමිතියක් ඇතුළේ සම්මානිතා ඉඳලා මේ කටයුතු ආරම්භ කරන්න අපි තීරණය කළේ. ඒ නිසා ඒ ශක්තිය අපි සාමූහික කණ්ඩායමක් හැටියට තමයි මේ කටයුතු කරන්නේ. ඒකම මේක අපේ ප්‍රධාන කණ්ඩායමක් හැටියට කටයුතු කරන්නේ වරකාපඩ වැඩිහිටි බල මණ්ඩලය මේකේ සමාජික පිරිසක් හැටියට ඉන්නවා. විශේෂයෙන් මේ වරකාපඩ වැඩිහිටි බල මණ්ඩලයේ තුල අසරණ වෙන වැඩිහිටියන් වෙනුවෙන් තමයි මේ කටයුතු ප්‍රධාන වශයෙන් කරන්නේ. ඒ නිසා වැඩිහිටි බල මණ්ඩලයක් සම්බන්ධ කරගෙන ඉන්න අපේ ප්‍රාදේශීය දේශනතුමා රාජ්‍ය සභාපතිතුමා අනුමත සහායක් ලබා දෙනවා. රාජ්‍ය අංශයෙන් අපිට වැඩිහිටි දායකත්වයේ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අපේ මනෝ විජේරත්න මනෝ රාජපක්ෂතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අපි ආරාධනා කරා විදේශගත වෙලා මේ තරතරේ ඉතාලියේ ඒ වෙනුවෙන් අපේ සභාපතිතුමා සම්බන්ධ කරලා අපිට අවශ්‍ය සහයෝගය තුමා ලබා දෙනවා කියලා කිව්වා. ඒ නිසා අපි රාජ්‍ය අංශයෙන් සහයෝගය ලබාගෙන අපි බලාපොරොත්තු වෙන්නේ මේ කටයුතු වලින් අග්‍රසරලා පළවෙනි පියවර හැටියට පළවෙනි නිර්මාණයක් හදලා මේ කටයුත්ත ආරම්භ කිරීමේ පරමාර්ථය ඇති කරගෙනයි මේ කටයුත්තට අතදීපේ මේ සඳහා දෙවියන් ඇවිල්ලා සම්බන්ධ වෙලා සහයෝගය දුන්නා. ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා තුල ආරාධිත සියලු දෙනාටම මේ වෙලාවේ පුතත්තුමෝක පුණ්‍යානුමෝදනා කරනවා. මේ වේලාවක් ගන්න ස්වාමීන් වහන්සේලා දානි කරන්න ඕනේ. නිසා හැම දෙනාටම අපි සහයෝගය ලබා දෙන්න දෙනාටම මේ පුණ්‍ය කටයුත්තට දායක වුණා. ආත්මික නිරෝගී භාවයේ පිළිපදිනවා. සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මුදුන්වර කරගෙන ශක්තිය ලැබේවා. මෙලොව ජීවිත වාසනාවන්ත සුවපත් වේවා. කර්මෝ ජීවිත සුඛිගාමී වේවා. බුදුසෙන් මහරහතන් වහන්සේලා නිවිසන සීවදාන සාන්තු මහාමාරි නිසල්සි විදාරණය හේතු වාසනාව වේවා. සාදු ඊවල සම්විසුද්ධි අපි පන්දිදාමරන් මහසීයට ගෞරවනීය ස්තුතිය කරනමින් සියලුම වැඩවලට දෙනු ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවෙන් අනුශාසනාවක් කරන බොහොමත්ම ගෞරවණීයව මම මේ අවස්ථාවේදී දෙපානවද ඉල්ලා සිටිනවා අපේ හාමුදුරනේ අමරපුර මහානිකායේ අමරපුර පාර්ශ්වයේ අනුනායක සාරිපුත්ත විද්‍යාපීඨයේ විශ්‍රාමික ජේෂ්ඨ කතිකාචාර්ය මෙත්මුනිගම මහා විහාරාධිපති අවසරයි නම කියන්නට නින්දානේ චන්දවිමල නායක මාහිමිපාණන් වහන්සේ ඔබ වහන්සේගේ දෙපානමද බොහොම ගෞරවයෙන් වහන්සේලා ආරාධනා කරනු ලබනවා. අද දවසේ අනුශාසනාවක් සිදු කරමින් අපට ඔබ වහන්සේලාගේ ආශිර්වාදාත්මක අනුග්‍රහය ලබා දෙන හැටියට අවසරයි අපේ නායක හාමුදුරුවෝ. නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝයා වහන්සේ සුපින්වතුනි අද මේ ස්ථානයේ ඉතාමත් හොඳ වැදගත් පුණ්‍ය කටයුත්තක් මේ වෙනකොට ආරම්භ කළා. ඔබ අප හැමදෙනාම සහසම්බන්ධ වෙන්නේ මහා පින්කමකට. වික්ෂු ගිලන්හලක් හා වැඩිහිටි නිවාසයක්. වික්ෂුන් වහන්සේ වයසට යනකොට
පිළිතට ගොඩක් දෙනෙක් අඩු වෙනවා. සමහර වෙලාවට තමන්ගේ ගෝලභාවය පවා තමන්ට පිළිත වෙන්නේ නැහැ. ඒ වගේම වැඩිහිටියන්ටත් එහෙමයි. දරුවා හදා ගන්නවා, ඒ දරුවන් එහාට මෙහාට වෙනවා. තමන් අසරණ තත්ත්වයකටපත් වෙනවා. ඒ අසරණ තත්ත්වයටපත් වෙන අයට පිළිත වීමට කල්පනා කිරීම ඉතාමත් වැදගත්. වික්ෂුන් වහන්සේට උනත් එහෙමයි. වික්ෂුන් වහන්සේ තමයි විස්වාමයක් නැත්තේ. අවසන් වෙනකන් ජීවිතයේ අවසන් වෙනකන් මහ ජනතාව වෙනුවෙන් සේවය කරමින් කටයුතු කරනවා. අන්තිමට බැරි වෙනකොට මහ ජනතාව ටිකක් ඈත් වෙනවා. ඒ ඈත් වෙනකොට ඒ වික්ෂුන් වහන්සේලා බලා හදා ගන්නට මේ වගේ ස්ථානයක් ගොඩනගා තිබීම වැදගත් වෙන බවයි මට නම් හිතෙන්නේ. අපි මේ කටයුත්තට අපහිත දෙන්නේ කටයුතු කරන්නේ මූලිකත්වයේ අරගෙන ඉන්නේ අපේ දෙහිවල චන්දවිසුද්ධි හාමුදුරුවෝ. චන්දවිසුද්ධි හාමුදුරුවෝ මේ පළාතට ඇවිල්ලා දැන්ට අවුරුදු 26ක් විතර වගේ වෙනවා. මේ 26 තුලදී තුන්නිකායේම හාමුදුරුවෝ සහ සම්බන්ධ කරගෙන ඒ වගේම දුප්පත් පොහොසත් ඒ වගේම හැම කෙනෙක්ම පිහි පැවිදි හැම කෙනෙක්මගේ සහයෝගය අරගෙන මේ පළාතට විශාල සේවාවක් සිදු කළා. උන්වහන්සේ ලස්සන ආරාමයක් ගොඩනගා ගත්තා. ඒ වගේම තමන්ට පුළුවන් වෙන විදිහට හැම කෙනෙකුටම තමන්ගේ ශක්තියෙන් උපකාර කරනවා. ඒ වගේම තමන්ට ලැබිච්ච මේ භූමිය පරිත්‍යාග කළ භූමිය තුලින් උන්වහන්සේ කල්පනා කළේ මම සැපවිඳිනවට වඩා අර අසරණ තත්ත්වයට පත් වෙන අයට ප්‍රස්ථාන කර නැත්නම් අවශ්‍ය ශක්තිය ලබා දීම වැදගත් කියන හැඟීම ඇති කරගෙන මේ ස්ථානයේ ඒ ප්‍රතිගුණ වික්ෂු ගිලන් හලත් ඒ වගේම වැඩිහිටි නිවාසයක් ඉදිකිරීම පිළිබඳව අපේ කෘතඥතාවයේ පිළිනමන අතර උන්වහන්සේගේ මේ සත්කාරය සඵල කර ගැනීමට ඔබ හැම දෙනාගේ නොමද සහයෝගය දෙන්න ඕන. අවසරයි. මේ මොහොතේදී මේ ස්ථානයේ වැඩ කළද අමරපුර මහානිකායේ සතරගොල්ල මහස්සාවේ ප්‍රධාන සංඝනායක දෙමටුනුව ශ්‍රී වෛද්‍යවංශාරාම අධිපති අපේ හිටපු විද්‍යාපති ඒ වගේම දදිගම ශාස්ත්‍රාචාර්ය මණ්ඩල මන්ත්‍රී හිටපු අපේ නායක මහතුරුන් වහන්සේ ප්‍රමුඛ අති ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙන මේ ප්‍රදේශයේ නියෝජනය කරන සියලුම රාජ්‍ය නිලධාරීන්, දායක බවතුන් සහ අනුග්‍රහක බවතුන් ඇතුළු ආරාධනයේ මත පැමිණි සියලුම ප්‍රභු මහත්මයාන්ගේ අවසරයි. ඔබ සියලු දෙනාගේම අවසරයි. අද මේ අවස්ථාවට සහභාගී වන නියමිත තිබුණේ වරකාපල ප්‍රාදේශීය ලේකම්තුමා. නමුත් අද මහජන දිනේදී එතුමාට පැවරුණු විශාල රාජකාරී ප්‍රමාණයක් ඒ වගේම අනුදැසන සිට විශාල පිරිසක් එතුමා මුණ ගැහෙන්න පැමිණ තිබුණා. ඒ නිසාම මට දැනුම් දීමක් කරා උදැසන අපේ නායක හමුදුරන්ගේ මේ වැඩසටහනට සහභාගී වෙන්න කියලා. එම නිසා අපේ හමුදුරන්ගේ අවසරයි මම මෙතෙන්ට පැමිණුණා. මම හිතන්නේ අදත් වැඩිහිටියන් සම්බන්ධ විශේෂ දිනයක්. මොකද අද උදේම අපේ නිලධාරීන් අපිට කිව්වා වැඩිහිටියන් අපයෝජනයට ලක්වීම වැළැක්වීම සඳහා ජාත්‍යන්තර පිළිගත් දිනයක් අපි අද සමරනවා කියලා. ඒ වගේ දවසක වැඩිහිටියන් වෙනුවෙන් මෙවැනි සත්කාරයක් කිරීම මම හිතන්නේ ඔබ වහන්සේ නිවන් දක්වලා පුණ්‍ය කර්මයක්. අපි එදා වගේ නෙවෙයි. අපි කුඩා වයේදී අපේ දෙමව්පියෝ තමන්ගේ දෙමව්පියන්ට බලාගත්තට කාලෙන් කාලයට ලෝකේ වෙනස් වෙද්දී අපිට කාර්යභාරයක් පැවරෙද්දී ඒ වගේම අපිට වෙනත් වගකීම් සහ වෙනත් කුටුම්බයන් වලට අපි යද්දී දෙමව්පියෝ තනි වෙන අවස්ථා තියෙනවා. මේක හොඳ දෙයක් නෙවෙයි. අපේ නායක හමුදුරුවෝ මතක් කරා වගේ මේක හොඳ දෙයක් නෙවෙයි. සිදු නොවිය යුතු දෙයක්. විශේෂයෙන්ම පෙරදිග සංස්කෘතිය තියෙන අපේ රටේ ඒ වගේම අපට අනන්‍ය වූ වැඩිහිටි කුහුමන් කරු කිරීම දක්වන අනන්‍ය වූ සංස්කෘතික අපි සිටින රටේ අපේ දෙමාපියන් වැඩිහිටියන් පණවෙන් සුරකුණු රටක එවැනි තත්ත්වයක් හොඳ දෙයක් නෙවෙයි. නමුත් කිසියම් අවස්ථාවක වැඩිහිටියෝ අසරණ වෙන අවස්ථාවක් තියෙනවා. කාර්යකාරවත් නොමැතිව, තමන්ගේ දරුවෝ පුරන් නොමැතිව, එහෙම නැත්නම් ඥාතීන් නොමැතිව අසරණ වෙන අවස්ථාවකදී මෙවැනි දෙයක් ඉතාමත් යහපත් දෙයක් බවට ප්‍රකාශ කරන්න පුළුවන්.
ඒ නිසා වැඩිහිටි මහලේකම් කාර්යාලයත් ඒ වගේම සබරගම පළාත් සභාවත් මේ සඳහා අනුග්‍රහය දක්වන බව දැනුම් දුන්නා. ඉදිරියේදී ඔවුන්ගෙන් මොකක්ද අපිට ගන්න පුළුවන් අනුග්‍රහය කියලා අපි සාකච්ඡා කරමු. විශේෂයෙන්ම ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේලාට ගිලන් වූ පසු සුවපත් වන්නට සුදුසු තැනක් වරකපුල කොට්ටාසේ තාම නැති බවයි මට හිතෙන්නේ. එවැනි තැනක් සකස් කිරීමට අපේ නායක හඳුරන්න නුවණ පහළ වීම, දැනුම පහළ වීම නැත්නම් සිටිවිල්ල පහළ වීම ඊටම පින් කටයුත්තක්. මෙම උත්සව සමාවේ වැඩකටයුතු අවසන් කිරීම සඳහා ස්තුතිය ප්‍රකාශ කිරීම සඳහා ඔබ ගෞරවයෙන් යුතුව ආරාධනා කරනු ලබනවා. අප මෙම කමිටුවේ වත්මන් ගරු ලේකම් අභයපුස්ස මහාවිද්‍යාලයේ ගරු විදුහල්පති වරකපොළ සම්මුල මණ්ඩලයේ ගරු උපසභාපති ආනන්ද වීරසේකර මහත්මනි ඔබතුමාට බොහොමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. මේ අවස්ථාවේදී ස්තුතිය ප්‍රකාශ කරමින් මෙම උත්සව සභාවේ වැඩකටයුතු අවසන් කරන දේ හැටියට වැඩමාතල අති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. ඒ වගේම මේ වැඩසටහනේ මූලිකත්වයේ ගනිමින් මේ වැඩ කටයුතු සහ සංවිධානය කරන අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම සමනල බලවන්ගේ ගරු සභාපති ස්වාමීන් වහන්සේ, නම කියන්නට අවසර දේව චන්දිවිසුද්ධි ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම ආරාධිත රාජ්‍ය සහ රාජ්‍ය ලෝක සියලු නිලධාරී මහත්මයාගේ ප්‍රෝග්‍රෑම් අවසරයි. මම හිතන්නේ වැඩසටහන නිමා කිරීමටයි දැන් අපි සූදානම් වෙන්නේ. ඊට පස්සේ කැඩිස් සිල්ලාටම මේ අවස්ථාව සම්බන්ධව අපි දෙකේ කටයුතු කරන සිල්ලාටම ස්තුති මුද කිරීමයි මම සූදානම් වෙන්නේ. අතිගුණ වික්ෂු ගිලන්තරහ වැඩි මාසයේ මොකදන්නේ උදාාරතර පුණ්‍ය කාර්යය බව මේක මොහොතකට පෙර මෙතනින් දේශනා ශාසන කර අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා වගේ ප්‍රමුඛයන්ගෙන් ඔබට අපට අසන්න ලැබුණා. ඉතින් ඒ කර්තව්‍ය අතිශයින් සාර්ථක වෙන්න, වගේම මේ භූමිය පුණ්‍යවන්ත භූමියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් පැමිණි ඔබ සමග ස්තුති කිරීම සඳහායි මම මේ සූදානම් වන්නේ. එසේනම් අපගේ ආරාධනය පිළිගෙන මේ අවස්ථාවට වැඩම වදාළ අමරපුර මහානිකායේ සතරකෝරළේ මහා නිසාය ප්‍රධාන සංඝනායක, ඒ වගේම දෙමළුන ශ්‍රී වජිනාරාමාධිපති විශ්‍රාමනාථ විදුහල්පති දෙවිගම ශාසනාලය බලමණ්ඩලයේ විපුතු ගෞරව ප්‍රාතිකාරී මණ්ඩාවල සිරි ශෝභන නායක ස්වාමීන් වහන්සේ වරක්කමක අවස්ථාවට වැඩම වදාළ සියලුම ගෞරවනීය අතිපූජනීය ස්වාමීන් වහන්සේලාට ප්‍රථමයෙන්ම අපේ ස්තුතිය පුද කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ අවස්ථාවට ඊට අමතරව සම්බන්ධ වෙන අපේ පරිවාර සහ ළමාරක්ෂක සමාජ සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කිරීම පැමිණි ඒ සියලුම නිලධාරී මහත්මයාට, ඒ වගේම ප්‍රාදේශ සභාව නියෝජනය කිරීම පැමිණි කරු ප්‍රාදේශ සභාපතිතුමා ඇතුළු සියලුම දේශපාලන අධිකාරීන්ට, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමා නියෝජනය කිරීම පැමිණි සැලසුම් මධ්‍යස්ථතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ අවස්ථාව සම්බන්ධ වෙනවා අපේ විවිධ ආයතන රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක්. මේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා වරකපොළ අඹේකුස්ස මාහිලගම මාහිලමේ ඇතුළු මේ අවට ප්‍රදේශවල සියලුම වෙළඳ ව්‍යාපාරික විශාල ප්‍රභූ විතුන් මහත්මයා ප්‍රමාණයක්. මේ සියලු දෙනාට අපේ පුතවේදී ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ ආරාධනය පිළිගෙන පැමිණි සියලුම ගිහි පැවිදි ප්‍රභූ විතුන්ට මේ අවස්ථාව ස්තුතියක් කරන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අපේ වකපොළ සමදකුළු කරගන්නලේ ගරු සභාපති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛව මේ අවස්ථාව සම්බන්ධව අපිට සමද මණ්ඩලයේ සියලුම නිලධාරී මහත්මයා එතුමන්ලාට මේ අවස්ථාව කරගන්නවා මාගේ ස්තුතිය පුද කිරීම සඳහා. එසේනම් මම වැඩිදුර මේ අවස්ථාවට දාගෙන යන්නේ නැහැ.
මේ අවස්ථාවට දින ගණනාවක් පුරා ඒ වගේම ඊයේ දිනේදී මේ දින ගණනාවක් පුරාවට මේ භූමිය සකස් කරමින් මේ වැඩසටහන් සකස් කරගෙන ඒ වගේම මේ කාර්යය සාර්ථක කරගෙන සම්බන්ධ වුණ අපිට විශාල ගිහි පැවිදි ඒ වගේම අවට ප්‍රජාවගේ විශාල පිරිසක්. ඉතින් මේ සියලුම දෙනාට මේක අවස්ථාවක් කරනවා ඔබ කරන ලද මේ කාර්ය ඉදිරියේදී මල් බල ගැනීම. එතකොට අපි ඔබ හිතන ලෝකයකට අපේ මේ වැඩිහිටිය දෙමව්පියෝ ඒ වගේම අසරණභාවයෙන් පත් වෙන නැත්නම් අපි අවශ්‍ය පැවිදි ගෞරවනීය ස්වාමීන් වහන්සේට අවශ්‍ය මේ සියලු කටයුතු සඳහා ඔබයි මේ දායකත්වය සපයන්නේ. එහෙනම් මේ අවස්ථාවට මේ දින ගණනාවට පුරාවට ඒ වගේම සහසම්බන්ධ වුණ මෙතනට ඉන්න බැලුව ඒ වගේම ආදාර උපකාර කළ මේ සියලු දෙනාට අවසන් වශයෙන් ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ සංඝනායකයන් ආරාධනා සභාවේ මේ සියලු දෙනාට සබ්ද විකාශ නිලන්තර ඒ වගේම මේ අත්පුතු මේ ආදී කටයුතු සියල්ල අපිට ලබා දෙන අනුග්‍රහයට සියලු දෙනාට ස්තුතිවන්ත කරනවා. ඒ වගේම යම් හේකින් අපේ මගේ වචන වලින් ඔබට ස්තුතිය පුද කරන්න බැරි වුණා නම් යම් අයගේ නමක් නොකියුණා නම් ඒ සියලු දෙනාටමත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මේ වැඩසටහන চিරාත් කාලයක් හොඳින් ඉහි වැඩිමින් ශක්තිය ධෛර්ය ලැබේවා. ඒ වගේම මේ කටයුත්ත හැකි ඉක්මනින් නිමා කිරීමට ඒ කටයුතු ආරම්භ කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අවසන් වශයෙන් සියලු දෙනාටම පෙරවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුති සියලු දෙනාට. වරකහපල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල අද දින අලුත් සටහනක් තබපු දිනයක් වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. අප කොට්ටාසයේ තුල මෙතෙක් ඉදිුණේ නැහැ මේ ගිලාන උපස්ථාන මධ්‍යස්ථානයක් ඉදිුණේ නැහැ. අපි ඒක ඉතාමත්ම සාර්ථකව සිදු කර ගැනීමට අපේ මේ සමත මූල මණ්ඩලයේ ගරු සභාපති කම්මට්ටාචාර්ය දෙහිවල චන්දවිසුද්ධි නායක ස්වාමීන් වහන්සේගේ ඔය අදහස හිතේ තිබිලා අපිත් එක්ක සාකච්ඡා කළා. එතෙන්දී අපි උන්වහන්සේ දකින ආකාරයේ මෙතෙන්දී අපි පැහැදිලි කරන්නට ඕනේ. උන්වහන්සේ අපි තුළ නිර්මල බුද්ධ ශාසනය මේ විශ්වය තුළ පිරී පවතිනවා. ධර්මයේ ග්‍රන්ථාරූඪ කරපුවා අල්මාරිය වලට දාලා යතුරු දාලා වහලා තියෙනවා. සංඝයා වහන්සේගේ සරණ විතරයි අපිට තියෙන්නේ. බුද්ධ ධම්ම සංඝ. අවසානයේදී සංඝයා වහන්සේගේ සරණ අපිට භෞතික ලෝකේ අනිවාර්යයෙන්ම ලබා ගන්න සිද්ධ වෙනවා. භෞතික ලෝකයේ ඒ පිහිට ලබා ගන්න වෙන අවස්ථාවේදී උන්වහන්සේ තථාගත අමාමෑණියන් වහන්සේ ක්‍රියාවෙන්ම පෙන්නපු කෝතිගත තිස්ස තෙරුන් වහන්සේගේ ගිලාන උපස්ථාන අවස්ථාව ඒ වගේ අවස්ථාවක් උන්වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් යන මේ ගමනේදී හිතට අරගෙන මේ ප්‍රජාව එක්ක එකතු වෙලා ඒ අදහස අපිට ප්‍රකාශ කළා. වරකාපල ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය එක්ක සාකච්ඡා කළා. ප්‍රාදේශීය ලේකම්තුමා එක්ක සාකච්ඡා කළා. මේ භූමිය ලබාගෙන ගිලාන උපස්ථානයක් සහ වැඩිහිටි නිවාසයක් හදන්න උන්වහන්සේ අදහස් කරගත්තා. ඊ타ත්ම වටිනාවද මේ වැඩිහිටි නිවාසවල තියෙන සංකල්පයට වැඩිය වෙනස් ආකාරයකින් තමයි පරිපාලනය වෙන්නේ. ඒ කියන්නේ තමාගේ නිවසේ ඉන්න පරිසරයට හා සමානව තමයි මේකේ වැඩිහිටියෝ අපි නිවාසිකව ලබා ගන්න. එයාට ගෙදර ආයත දූ දරුවන්ට ඇහිලා බලලා කතා කරලා යන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න. ඒක ඊටාම අතිශයින්ම වැදගත්. වෙන නිවාසවල තියෙන ක්‍රියාදාමයට වඩා වෙනස් ආකාරයකින් තමයි සිදුවන්නේ. ඒත් එක්කම ඉහළ මහලේ උන්වහන්සේ යෝජනා කරේ ගිලාන භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානයක්. අවසානයේදී අපි ඒ සියල්ලම කරලා මේකට ඇතුළු වෙන පිරිමි අය ඔවුන්ගේ අවසාන භාගයේදී භික්ෂුභාවය ලබන්න පුළුවන් නම් කැමැත්ත තියෙනවා නම් ඒකත් කරන්න උන්වහන්සේ මේ තුලින් සූදානම් කරගෙන තියෙනවා. මම හිතන්නේ මේ අවසානයේ අපි කාටවත් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන එක සංඝයා වහන්සේ නමකගේ සරණ සියලු දෙනාටම ලැබෙන අවස්ථාවක් වශයෙන් මට මේක නිරූපණය කරන්න පුළුවන්. ඊටාත්ම වටිනා අවස්ථාවක්. මේ කෑගලු දිස්ත්‍රික්කයේ මම හිතන්නේ වරකාපල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අංග සම්පූර්ණ වැඩසටහන් වලට මේකත් අලුතෙන් එකතු වෙනවා. මේකත් අපි ඊටාත්ම සාර්ථකව ඒ අසරණ වෙන වැඩිහිටියන්ගේ සරණාගත ස්ථානයේ බවට මේක පරිවර්තනය කරන්න සියලු දෙනාම දැන් සියල්ල කටයුතු කළා. ඒ උතුම් අවස්ථාව අද දින මුල්ගල් තැබීම අපි සිදු කළා. මේ මුල්ගල් තැබීමෙන් අපි සිදු කර අවස්ථාව සියලු දෙනා මේ ප්‍රදේශයේ මේ වරකාපල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ කෑගල්ලු දිස්ත්‍රික්කය තුළ ඒ පිනට කැමැති ප්‍රජාව සම්බන්ධ කරගෙන
අපි මේ කටයුත්ත ඉතාමත් සාර්ථකව සිදු කිරීමට තමයි උන්වහන්සේගේ කැමැත්ත තියෙන්නේ. ඒත් එක්කම ඊට ගැළපෙන හොඳ කණ්ඩායමක් උන්වහන්සේ තෝරාගෙන තියෙනවා. ඒ කණ්ඩායමත් එක්ක මේ දිගුවමන යන්න ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා කියලා අපි අද දින ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ස්තුතියි.